මම ඔයාට තප්පර 3ක් දෙනවා. ඔයා මතක් කරගන්න ඔයාගේ ජීවිතේ ඔයා වැඩියෙන්ම ආදරය කරන 3 දෙනා. මේ 3 දෙනා අතරේ ඔයා හිටියේ නෑ නේද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. ඉතින් අපේ channel එක දැනටමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. අපි යමු අද වීඩියෝ එකට. කලින් ඔයාට ඔයාව මතක් නොවුනේ ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. ලංකාව වගේ රටක් හැදිලා තියෙන්නේ කලෙක්ටිවිස්ට් කල්චර් එකක් එක්ක. ඉතින් එතකොට අපි හැමතිස්සෙම පුරුදු වෙලා තියෙනවා සාමූහික චින්තනය, පෞල් සංස්ථාව වගේ දේවල් ගැන ලොකු අවධානයක් දෙන්න. ඒ නිසා තමයි අපිට ආදරය කරන කෙනෙක් මතක් කරගන්න කිව්වහම ඔයාට ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ ළඟම පවුලේ අය සහ ඔයා ආදරය කරන කෙනා මතක් වෙන්නේ නැත්තේ. තමන්ට තමන්ම මතක් වෙච්ච අයත් ඇති. ඒත් බහුතරයකට සිද්ධ වෙන්නේ අර මම කලින් කිව්ව දේ. අපි අපිට ආදරය කරන්න ඕනද? මේ self love කියන්නේ මොකක්ද? මේ quality එක අපි ළඟ තියනවාද කියලා අපි දැනගන්නේ කොහොමද? මේ quality එක නිසා, මේ self love කියන concept එක නිසා අපිට ඇති වෙන වාසි මොනවද? ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරමු මේ ගැන. self love කියන එක සරල වචන වලින් නිර්වචනය කරොත් මේක අපි අපිත් එක්කම පවත්වාගෙන යන සෞඛ්‍ය සම්පන්න සහ කෘතඥ ගනුදෙනුවක්. self love ප්‍රධාන කොටස් 4කින් යුක්තයි. පළවෙනි එක තමයි self awareness. මෙතනදි වෙන්නේ අපි අපේ ශක්තියින් සහ දුර්වලතා නිසි ආකාරව අඳුරගන්න එක. දෙවෙනි එක තමයි self acceptance. මේකෙන් කරන්න ඕන අපි අපේ යථාර්ථය තේරුම් ගන්න ඕන. අපිට තියෙන දේවල් මොනවද, නැති දේවල් මොනවද කියලා අපි පිළිගන්න වෙනවා. තුන්වෙනි එක තමයි self respect. self respect එක අපිට තියෙනවා නම් අපි හැමතිස්සෙම අපිව හැල්ලු කරගන්න එක සහ අපි අපිවම තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන එක අපි නතර කරගන්න. හතරවෙනි එක තමයි self care. මේක මානසිකව සහ ශාරීරිකව යන ආකාර දෙකෙන්ම අපිට කරගන්න පුළුවන්. self love කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට එක වතාවක් දැනෙන one time feeling එකක් නෙමෙයි. මේ self love කියන එක අපේ physical, mental සහ spiritual journey එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් සාධකයක්. අපි අපේ ජීවිතේ සතුටු කරන්න ඕන අය දෙන්නෙක් ඉන්නවා. ඒ කවුද? ඔයා මුලින්ම සතුටු කරන්න ඕන අවුරුදු 8 දී හිටපු ඔයා. අවුරුදු 8 දී හිටපු ඔයාට වැදගත් වෙන්නේ ඔයාගේ feelings විතරයි. එතකොට අපිට සල්ලි තියනවාද? අපි ආශ්‍රය කරන්නේ කවුද? අපි කන්නේ බොන්නේ මොනවාද කියන එක අපිට ඒ තරම් ලොකු වැදගත්කමක් නැහැ. අපිට එතකොට තිබ්බ ප්‍රධානම දේ තමයි අපි සතුටින් දෙන්න. සතුටින් ඉන්න අපි අපිට කරන්න පුළුවන් හැමදේම ඒ වයසේදී කරනවා. ඉතින් මේ අවුරුදු 8 හිටපු ඔයාව තමයි ඔයා මුලින්ම සතුටු කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ feelings. ඔයාගේ feelings දැනට තියෙන්නේ සතුටින්ද කියන එක ඔයා මුලින්ම බලන්න. ඒ කියන්නේ තමන් ආස දේවල් තමන් දැන් කරනවාද කියන එක සලකලා බලන්න. දෙවෙනියට ඔයා සතුටු කරන්න ඕන අවුරුදු 80 දී ඉන්න ඔයාව. අවුරුදු 80 දී ඉන්න ඔයාට වැදගත් වෙන්නේ ඔයාගේ ජීවිතේ මොනවාද කරේ කියන එක. ඉතින් ඔයාගේ ජීවිතේ කිසිම වැඩකට නැති විදියට ගත කරලා නම් ඔයාට අවුරුදු 80 දී ඇති වෙන්නේ කලකිරීම. ඒ අවුරුදු 80 දී ඇති වෙන කලකිරීම ඇති නොකරන්න නම් ඔයාලා දැම්ම ඉඳන් ඔයාලගේ ජීවිතේ වැදගත් කියලා හිතෙන දේවල් වලට මුල් තැන දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් පාසල් යන වයසේ ළමෙක් නම් තමන්ගේ අධ්‍යාපනයට මුල් තැන දීලා වැඩ කරොත් ඔයාට අවුරුදු 80 දී සතුටු වෙන්න පුළුවන්. මම ඉගෙන ගන්න ඕන කාලේ හරියට ඉගෙන ගත්තා කියන එක මතක් කරගන්න. ඔයා රැකියාවට යන කෙනෙක් නම් ඔයාගේ රැකියාව මේක මහන්සි වෙලා කළොත් ඔයාට අවුරුදු 80 දී සන්තෝෂ වෙන්න පුළුවන්. මට කරන්න තිබ්බ රස්සාව මම හරියට කළා කියන එක ගැන. ඉතින් මේ අවුරුදු 80 ඉන්න ඔයාව සතුටු කරන්න පුළුවන් තව විදියක් තමයි සමාජ සේවය. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලගේ වෙලාවෙන් කොටසක් වෙන් කරලා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව තව කෙනෙක්ට සුබ සාධනයක් වෙන දෙයක් කරන්න. ඒකෙනුත් අවුරුදු 80 ඉන්න ඔයාව සතුටු කරන්න ඔයාට පුළුවන්. self love කියන එක වැඩි කරගත්තම අපිට ලැබෙන වාසි මොනවද? පළවෙනි වාසිය තමයි අපිට ලැබෙනවා bounce back ability එක. මේ bounce back ability එකේදී අපිට පුළුවන් වෙනවා
අපි එදිනදා ජීවිතයේදී කරන පොඩි මිස්ටේක්ස් ගැන ලත වෙවි ඉන්නේ නැතුව ඒවා හදාගෙන ඉදිරියට යන්න. දෙවෙනි එක තමයි අපිට පුළුවන් වෙනවා අපේ ආත්ම විශ්වාසය වැඩි කරගෙන රිස්ක් මැනේජ්මන්ට් එකක් එක්ක අලුත් දේවල් පටන් අරන් අපේ ගමන තව ඉස්සරහට අරගෙන යන්න. තුන්වෙනි එක තමයි healthy relationships. ඉතින් මේකෙදි වෙන්නේ අපි අපිට ආදරය කරන්න දන්නවනම් අපි කවදාවත් අපිට වෙනවට අකමැති දෙයක් තව කෙනෙක්ට කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් එතකොට අපි අවටින් අයත් එක්ක healthy strong relationships හදාගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් තව කාරණයක් තමයි අපිට තියෙන ස්ට්‍රෙස් සහ ඇන්සයිටි කියන තත්ත්ව දෙක අපිට පාලනය කරගන්න පුළුවන් වෙනවා. මෙතනදී අපි නිතර අපේ දේවල් ගැන වොරි වෙන එක නැවැත්තුවොත් අපිට පුළුවන් ධනාත්මක චින්තනයක් එක්ක අපේ ගමන ඉස්සරහට අරගෙන යන්න. අන්තිම කාරණය තමයි අපිට ලැබෙනවා හොඳ තීරණ ගැනීමේ ශක්තිය සහ self motivation එක. මෙතනදී අපිට පුළුවන් වෙනවා තව කෙනෙක් අපිට දෙයක් කියනකන් ඉන්නේ නැතුව අපිම හිතලා අලුත් දෙයක් පටන් ගන්න. ඉතින් අපි හැමෝම මේ self love කියන concept එක අපේ වටේ තියෙනවද කියන එක හඳුනා ගමු. ඉතින් self love නැත්තම් self love අපි තුල වර්ධනය කරගෙන මේ ලැබෙන වාසි ටික අනිවාර්යෙන්ම ලබා ගමු. ඉතින් මේ වගේ තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔබෙන් සමු ගන්නවා මම ෂැනොන් ජයවීර.